වතුර ඩිංගිත්තක් යන්නේන්ට දෙයින් එතන. අනේ මොකටද මයි කට? ඔය කැකුළු වතුලේ දිය පට්ට දැග්ගොත් හිටපල්ලා. මං එන්න. කැදේටමයි කතාව. අනේ මුන්දගේ කෙලින් කතාව මම නොදන්නවයි. අඩු ගානේ දර කොටයක් අතින් කරලා දෙනවයි. ඔය ඉතින් නෝකාඩු නොකිය ඉතින්කෝ. දර බලන්න මගේ ඇඟට මේ ලෝකෙ පණක් නෑ. මේ ඒක නෙවෙයි. මම හිතට පංකාදු කල්පනාවක් ආවා බං. කියපම් බලන්න. ගජබණ්ඩ මහත්තයා ගජ පෝසතෙක් බං. ඉතින් මං හිතුවේ ගජබණ්ඩ මහත්තයාට අපේ මුතුව ජෝඩු කරන්ට. එතකොට ඉතින් අපිටත් මේ හැටි වද විඳින්න ඕනේ නෑ නෝ. මොකක් කීවේ? නෑ ඉතින් මුතු නගත් නිකම්ම ගෙදරට නාකිවින එකේ මං එහෙම කිව්වේ. මේ ඒකි උඹේ නෙවෙයි මයි නගා. ගජබණ්ඩගේ කාසි පණන් දැකලා උඹටනේ මයි නගා ගැන කැක්කු මල්ලලා තියෙන්නේ. නෑ ඉතින් හිතේ මොකවත් නැත්තම් වලලු දේ. යනවද නැද්ද මෙතනින්?